ආයුබෝවන් අලුත් අවුරුදු නැකත් සීට්ටුව 2025. නව සඳ බැලීම. අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා මාර්තු මාස 30 වන ඉරිදා දිනද අභිනව සූර්ය වර්ෂය සඳහා මැයි මාස 1 වන බ්‍රහස්පතින්දා දිනද නව සඳ බලනු මැන. පරණ අවුරුද්ද සඳහා ස්නානය. අප්‍රේල් මාස 13 වැනි ඉරිදා දින දෙඹුල්පත් විෂ මිශ්‍ර නානුගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැන. අලුත් අවුරුදු උදාව. අප්‍රේල් මාස 14 වැනි සඳුදා දින පූර්ව භාග 3:21ට සිංහල අලුත් අවුරුද්ද උදා වේ. පුණ්‍ය කාලය. අප්‍රේල් 13 වන ඉරිදා දින අපර භාග 8:57 සිට පසුදා එනම් 14 වන සඳුදා පූර්ව භාග 9:45 දක්වා පුණ්‍ය කාලයේ බැවින් 13 වන ඉරිදා දින අපර භාග 8:54 පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීමද පුණ්‍ය කාලයේ අපර කොටස තුල එනම් අප්‍රේල් මාස 14 වන සඳුදා දින පූර්ව භාග 3:21 සිට 14 වන සඳුදා පූර්ව භාග 9:45 දක්වා කාලය තුල පහත දැක්වෙන අයුරින් ආහාර පිසීම වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය ආදී නැකත් චාරිත්‍ර විදි ඉටු කිරීමද මැනවි. ආහාර පිසීම අප්‍රේල් 14 වැනි සඳුදා දින පූර්ව භාග 4:04ට තඹවර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා කිරිබතක්ද කැවිලි වර්ගයක්ද දී කිරි හා විලඳද පිළියෙල කරගනු මැන. වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය. අප්‍රේල් මාස 14 වැනි සඳුදා දින පූර්ව භාග 6:44ට මුතු හා ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි. හිස තෙල් ගෑම. අප්‍රේල් මාස 16 වැනි බදාදා දින පූර්ව භාග 9:04ට පච්ච වර්ණ හෙවත් කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා හිසට කොහොඹපත්ද පයට කොළොන්පත්ද තබා කොහොඹපත් මිශ්‍ර නානුද තෙල්ද ගා ස්නානය කරනු මැනවි. රැකී රක්ෂා සඳහා පිටත්ව යාම. අප්‍රේල් මාස 17 වන බ්‍රහස්පතින්දා දින පූර්ව භාග 9:03ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී කිරිබතක්ද එළකිරි මිශ්‍ර කැවිලි වර්ගයක්ද අනුභව කර උතුරු දිශාව බලා පිටත්ව යාම මැනවි. පැළ සිටුවීම. අප්‍රේල් මාස 18 වන සිකුරාදා දින පූර්ව භාග 10:16ට විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා පැළ සිටුවීම මැනවි. නානු සෑදීමට ගන්නා ඖෂධ. කලාදුරු අල, කුම්මකුප්පු, සුදු හඳුන්, විෂ්ණුකාන්ත්‍රී, ගෝරෝචන, සස්සද මුල්, ඉරිවේරිය, නස්නාරන් මුල්, සැවැන්දරා මුල්, නෙළුම් දඬු, ගොඩමානෙල් අල, බෙලි මුල්, වෙනිවැල්ගට, ඊතන මෙම වර්ග 14 සමවගෙන තලා අලුත් මුට්ටියකට දමා තම්බා පත අට දෙකට සිඳගන්න. ඉන්පසු එඹුල්පත් කොටා ඒවායේ යුෂද දෙහි ඇඹුල්ද ඉහත සිඳගත් දියරයට දමා හොඳට මිශ්‍ර කොට පිරිසිදු රෙද්දකින් පෙරා ගන්න. එවිට ලැබෙන දියරය නානුය. හිස තෙල් සඳහා තෙල් වර්ග. මෙලෙස සාදාගත් නානුද පස් තෙල්ද එනම් තල තෙල්, මී තෙල්, අබ තෙල්, කොහොඹ තෙල් සහ එඬරු තෙල් ගා ස්නානය කරනු මැනවි. මෙම නැකත් වේලාවන් සකස් කර ඇත්තේ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය ඇතිව සිංහල අවුරුදු නැකත් කමිටුව විසිනි. මෙම වීඩියෝ නැරඹූ ඔබ සැමට අවුරුදු චාරිත්‍ර නිසි අයුරින් කිරීමට වාසනාව උදා වේවා. ඒ වගේම ඔබ සැමට බොහෝම ස්තුතියි.